දැන් අපි එන්න ඕනේ අපේ රටේ වෙරළට. ඒකට ඉන්න හොඳම සම්පත්දායකයා තමයි මේ ඉන්නේ මහාචාර්ය ටර්ඩි ප්‍රදීප් කුමාර, අධ්‍යක්ෂ ජෙනරාල් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව. මම ওই නිරන්තරයෙන් ඔබතුමාව ආවම මේ තනතුරු නාමය කියන්නේ ඒක කොච්චර වැදගත්ද කියලා අපි දන්න හින්දාම තමයි. මේක ලොකු වගකීමක් තියෙන වැඩක් නිසා. දැන් මහාචාර්යතුමනි දැන් මේ එල්නිනෝ තත්වය මේ වගේ තත්වයක් බලපෑවහම මොකක්ද මේ වෙරළ ආශ්‍රිත කලාපයට සිද්ධ වෙන්නේ? අපේ ලංකාව වගේම නෙමේ ඕනෑම වෙරළ මේ ආශ්‍රිත කලාපයට මේ ආරක්ෂාවට මොකක්ද සිද්ධ වෙන තත්වය? සම්මත ඇත්තට මේ ප්‍රේමලාල් මහත්මයා හොඳ ආරම්භයක් ලබා ගත්තා. මමත් පොඩ පෙරපත ආරක මම පෙරපත ගිහින් ඔව් එතන තමයි සම්බන්ධ වෙන්නේ දැන්. සම්බන්ධ වෙන්නේ. දැන් මෙතුමා කිව්වා දැන් අපි මම ගත්ත පැසිෆික් සාගරය. ඔව්. දැන් පැසිෆික් සාගරය ගත්තින් දැන් මම අතපෙන් දැන් පැසිෆික් සාගරය දැන් මේ පැත්තේ පැසිෆික් සාගරයේ අපි කියන බටහිර මේ තමයි නැගෙනහිර පැත්ත. ඒක නැගෙනහිර පැත්ත තමයි තියෙන්නේ පේරු රට. බටහිර පැත්තේ තියෙන ඕස්ට්‍රේලියාව, පැපුවා නිව් ගිනි, ඉන්දුනීසියාව පැත්තේ තමයි තියෙන්නේ. ඒක අපි දන්නවා අර ඒ පැසිෆික් සාගරයේ තියෙන වෙළඳ සුළං. මේ ට්‍රේඩ් වින්ඩ්ස් කියලා කියන්නේ. ඒ ට්‍රේඩ් වින්ඩ්ස් සාමාන්‍ය මේ අර මෙතුම කිව්ව විදිහට හමන්නේ ඊස්ට් ටු වෙස්ට් හමන්නේ. එතන නැගෙනහිර බටහිර පැත්තේ එතකොට අර නිරක්ෂයෙන් උඩ සහ මේ විදිහට මේ දක්ෂිණාර්ධ ගෝලය සහ උත්තරාර්ධ ගෝලයේ තියෙන මේ වෙළඳ සුළං මෙහෙම හමනවා. ඒතර මේ හැමුවට පස්සේ මෙහි තියෙන වතුර ටික ඔක්කොම ගලන්නේ මේ පැත්තට. ගලන්නේ ඕස්ට්‍රේලියාව පැත්තට. ඒතර නමුත් අර පේරු අපි දන්නවා පැසිෆික් සාගරය කියන්නේ ලෝකෙ තියෙන ලොකුම සාගරය. ඒතර මේ සාගරය අර වතුර මෙහෙම දිගේ මෙහෙම සාගරේ මත පිටින් යද්දී වතුර උෂ්ණතිය වැඩි වෙනවා. ඒතර ඕස්ට්‍රේලියාව ඒ අවට කලාපයේ මුහුදු මට්ටම පොඩක් උසයි. ඇයි? අර මේ හුලගෙන් මේ වතුර ටික මේක තල්ලු කරන නිසා. ඒකම වතුර වල උෂ්ණත්වයත් වැඩි. ඔව්. ඒතර ඕස්ට්‍රේලියාවට උඩින් ඉන්දුනීසියාව ඒ ප්‍රදේශයේ තියෙන උෂ්ණත්වය වැඩි වතුර තියෙන ජල මට්ටම උඩ මුහුදේ අපි වල කියනවා වෝම් පූල් එකක් කියලා. ඒ කියන්නේ එතන මේ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ මට්ටමේ තියෙන. ජල මට්ටමත් ඉහළ. මොකද මේ පිටේ හුලඟෙන් තල්ලු කරනෝනේ. අපි සරලව කියන්නේ. ඒතර මෙතන අපි දන්නවා සාගරයේ ජලයේ උෂ්ණත්වය වැඩි වෙන පස්සේ මොකද වෙන්නේ? වාෂ්පීකරණය වෙනවා. එතකොට මෙහින් වාෂ්පීකරණ ඕස්ට්‍රේලියාව උඩ වාෂ්පීකරණ උන කියන්නේ මේ පැත්තේ වැස්ස වැඩි. එතකොට ඉන්දුනීසියාව, පිලිපීන මේ පැත්තට ලොකු වැස්සක් එනවා. නමුත් එතකොට දැන් ඔය මම කිව්ව තරංග පටන් ගන්න පෙරු පැත්තෙන්නේ. චිලි පැත්තෙන්නේ. එතකොට ඒ පැත්තේ මෙහෙම අර ජල තරංග මේ තල්ලු කරද්දී මුහුදේ මේ හරිය මේ කියන ප්‍රෙෂර් එක අඩු වෙනවා. කියන්නේ මේ පීඩනය අඩු වෙනවා. ඒතර වෙන්නේ මුහුදේ තවත් ක්‍රියාවක් කළා මුහුදේ පතුලේ තියෙන වතුර එන උඩට. මුහුදේ පතුලේ වතුර උඩට එනවා. ඒතර පතුලෙන් එන වතුර අපි දන්නවා ඒකේ උෂ්ණත්වය අඩුයි. ඒ වගේම පතුලෙන් වතුර උඩට එද්දී අර පතුලේ තියෙන මේ සෙඩිමන්ට් කියන්නේ මේ අවලම්බනත් එක්ක තමයි උඩට එන්නේ. ඒතර ඒ කියන්නේ වතුරේ තියෙන ප්‍රවාහංග සහ ඒ කියන්නේ සුපෝෂණ ගතිය වැඩි. ඒතර පේරු සහ ওই චිලි රටවල තියෙන මුහුදේ උෂ්ණත්වය අඩු වුණාට මුහුදේ තියෙන නිෂ්පාදකතාව ප්‍රවාහංග මාළු වැඩි. කියන්නේ අපි ඒ කාලේ අර්ලිය මාළු මතක අරගෙන පේරු රටින් කියලා අර එහෙම කිව්වේ මතකද? ඒතර මෙහි උෂ්ණත්වය වැඩි. මේ උෂ්ණත්වය අඩුයි මාළු ප්‍රමාණය වැඩි. නමුත් මෙහි වැස්ස අඩුයි. ඉතින් මේ පැත්තේ තමයි තියෙන්නේ අර මං කිව්ව වෝම් පොලේ මෙහි වැස්ස වැඩි. අපි නොදන්න ක්‍රියාවලියක් නිසා අර අපිට හමන අර අපි කිව්වේ අර මේ වෙළඳ සුළං ඕකේ අර බලය අඩු වෙනවා. ඒතර මොකද වෙන්න පුළුවන්? අර මෙහි තියෙන වතුර ටික අයිම අර සමකයේ දිගෙම පිටිපස්සට ගන්න පටන් ගන්නවා. ඒතර ඒ ගණන පටන් ගත්තී අර මෙහෙම උඩට ආව වතුර ටික මොකද ඒකත් අත යටට යනවා. එතන මොකද වෙන්නේ? අර දැන් අර පේරු රටේ තියෙන ඒ මුහුදු වතුරට පෝෂකාංග නැහැ. හරිද? එතකොට වෙන්නේ අර මත්ස්‍ය සම්පද මත්ස්‍ය ප්‍රමාණය අඩු වෙනවා. එතන අර කලින් තරම් මලු අහුවෙන්නේ නැහැ දීවර කරන. දීවර කරන මේක ෂොක් එකක්. ඒතර ඒ වගේ මේගොල්ලෝ නිරීක්ෂණය කරනවා කලින් තිබුණේ මේ උෂ්ණත්වය අඩු වතුර දැන් ඉන්නේ උෂ්ණත්වය වැඩි වතුර. ඔන්න උෂ්ණත්වය වැඩි කරන්ට් එක තමයි ඒගොල්ලෝ කිව්ව අන්න කිව්ව එල්නිනෝ කරන්ට් එකක් කියලා කිව්වා. හරිද? එතකොට මොකද? එතකොට මෙතෙන්දි මොකද? දැන් කලින් අතන උෂ්ණත්වය වැඩි වතුර මෙහෙට හැමෝට ගැලුවට පස්සේ මෙතන උෂ්ණත්වය අඩු වෙනවා. මේ පැත්තේ මොකද වෙන්න පුළුවන් මේ වර්ෂාපතනය අඩු වෙනවා. මොකද මෙහි වර්ෂාපතනය වැඩි වෙනවා. ඔන්නෝක තමයි සරලව කියන්නේ අපි දැන් මෙතන පටන් ගත්ත හොඳට පටන් ගත්තා. ඒක ඊළඟ ස්ටෙප් මම කිව්වේ තවත් තමයි එලිනෝ කියන්නේ. දැන් ඕකේ අනිත් පැත්ත තමයි ලානිනා කියන්නේ. දැන් නෝමලි සාමාන්‍ය කමෙන්ට් තමයි අර මම කිව්ව ට්‍රේඩ් වින්ඩ්ස් හමන්නේ ඊස්ට් ටු වෙස්ට් හමන්නේ. දැන් එතකොටනේ වෝම් පූල් හැදෙන්නේ. ඔව්. දැන් ඕක නැවතුනට පස්සේනේ එලිනෝ හැදෙන්නේ. එලිනෝ කියන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. දැන් ඔක සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න බෑ යම් කිසි මොන එලිනෝ තත්ත්වය හැමදාම තියෙන්නේ නැහනේ.
තරවින් අපි අයිත් අපි නොදන්න කාරණයක් අපි ඒක දන්නේ නැහැ. විද්‍යාඥයෝ තාමත් දන්නේ නැහැ මේ වෙළඳ සුළං වල මේ බලය අඩු වෙන්නේ කොහොමද කියන එක. වැඩි වෙන්නේ කොහොමද දන්නේ නැහැ. නමුත් දැන් අර අසාමාන්‍ය තත්ත්වයයි සාමාන්‍ය තත්ත්වයට යද්දි මොකද වෙළඳ සුළං කමන්න පටන් ගන්නවා. දැන් අර මේ පැත්තට හැමුව අර වතුර ටික අයිත් ගලන්න පටන් ගන්නවා ඕස්ට්‍රේලියාවට පැත්තට. ඒත් ඔන්න එතකොට මේ පැත්තේ අයිත් ඔන්න වැස්ස පටන් ගන්නවා. නමුත් අර මේ අරක හෙමින් වුණාට පිටිපස්සට ගලන එක අනිත් පැත්තට ගලන එක ඉතා වේගෙන් වෙන්නේ. ඒතර වැස්ස නෙමෙයි එන්නේ ගම් වතුර ඒ පැත්තට. ඔකට අපිට ලානිනා තත්ත්වයක් කියලා. එල්ලිනෝ කියන්නේ සාමාන්‍ය තත්ත්වයෙන් රිවර්ස් වෙච්ච එක ලානිනා තත්ත්වයක් කියන්නේ රිවර්ස් වෙච්ච එක අයිම අර සාමාන්‍ය තත්ත්වයට හැරෙන එක. ඒතර අයි මේ පැත්තේ මාළු ඇති වෙන්න පටන් ගන්නවා. අර පැත්තේ ලොකු වැස්ස පටන් ගන්නවා. ඒතර අපි කිව්ව දැන් ඔය අපි කතා කරන්නේ පැසිෆික් සාගරයනේ. ඒතර පැසිෆික් සාගරය, ඉන්දියන් සාගරය, අට්ලාන්ටික් සාගරය මේ තුනම එකට සම්බන්ධ වෙලා තියෙන වගේම මේ සුළං වලින් මේ ඔක්කොම සම්බන්ධයි. මුද්ජාලයෙන් ඒතර මේ බලපෑම ලෝකෙ හැමතැනටම පටන් ගන්නවා. ඒතර විද්‍යාඥයෝ දන්නේ නැහැ තාම ඇයි අර සුළං මේ වෙළඳ සුළං වල වේගය අඩු වුණේ කියලා අපි තාම දන්නේ නැහැ. අන්න ඒ තමයි දේශගුණික පරාසවල හේතු.